වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය 3,65,951යි. 2024 වර්ෂයේ විරැකියා අනුපාතය 4.4ක් වූ අතර 2024 දී 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම 2024 දී 4.7ක් වූ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහත වැටී ඇත. මූලාශ්‍රය ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව 2024 සහ ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ සමීක්ෂණයේ පළමු හා දෙවන කාර්තුවේ 2025 වාර්තාව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. අධ්‍යාපන සුදුසුකම් අනුව විරැකියාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව අපොස සාමාන්‍ය පෙළට පහළ 1,03,308යි. අපොස සාමාන්‍ය පෙළ සමත් 91,405යි. අපොස උසස් පෙළ සමත් 1,28,984යි. උපාධිය සහ ඊට ඉහළ 42,254යි. ඒ මූලාශ්‍රයත් ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ සමීක්ෂණ වාර්තාව 2024. මේ අතර ශ්‍රී ලංකා ගුරු සේවයේ 3.1 ආශ්‍රේණියට උපාධිධාරීන් 25,000ක් ප්‍රමාණයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පැවතුණු නඩුවේ අවසන් තීන්දුව නිල වශයෙන් ලබා දුන් වහාම එම බඳවා ගැනීම කටයුතු සිදු කිරීමට පියවර ගනු ඇත. ඒ සඳහා සියලු පැතිවලින් සූදානමින් ඉන්නවා අපි. ඒ අනුව උපාධිධාරීන් 37,000කට පමණ රැකියා ලබා දීමට රජයේ සැලැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ඇත.